කෑලි අපේ ඇඟට එන්න පුළුවන්, ඇහැට එන්න පුළුවන්. අපි මේක වැඩ කරනකොට ඉස්සරහා ඉන්න පුද්ගලයා ගැන අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි විතරක් මේකේ ප්‍රවේශම් වෙලා වැඩක් නැහැ. මේක අනිත් අය ඉස්සරහා ඉන්න කෙනා වටපිටාවේ ඉන්න කෙනාත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒකට මේක කරගෙන පැත්ත අපි බලන්න ඕන. මේක හොඳට ස්ට්‍රෝන් අල්ලගන්න මේක ගැස්සිලා මේක අතෙන් ගිලිහිලා යන්න පුළුවන්, මිස් වෙන්න පුළුවන්. ඒකට අනතුරක් වෙන්න පුළුවන්, අඟට වැදෙන්න පුළුවන්, පපුවට, ඇහැට මේ දේවල් වලට යන්න මේක ඉස්සලා දාන්න. මේක දාද්දි මෙතන ඊට පස්සේ මේ ස්විච් එකක් තියෙනවා, ඔන් ඔෆ් ස්විච් එක. අපි මේක ප්ලග් කරන්න කලින් මේක බලන්න ඕනේ මේක ඔන් එකේද ඕෆ් එකේද තියෙන්නේ කියලා. මේක ඔන් එකේ තියලා අපි ප්ලග් කරොත් එහෙම මේක හතර වටේ දුවන්න ගන්නවා. එතකොටත් අනතුරු වෙන්න පුළුවන්. තේරුණාද? මේක ඔන් එකේද ඕෆ් එකේද තියෙන්නේ කියලා බලලා තමයි අපි මේක ප්ලග් කරන්නේ. මේක හොඳට මේක අල්ලගන්න, ස්ට්‍රෝං අල්ලගන්න. වෙන කාට හරි කමන්න හරි කියලා මේක ප්ලග් කරන්න. මේක අල්ලගෙන ඉන්න ප්ලග් කරන වෙලාවට සහ මේක ඔන් කරලා බලන්න මේ. මෙතනින් ඔන් කරන්නේ ස්විච් එක. මේක හොඳට අල්ලගන්න, මේක දෙදරන්න නොදී අල්ලගන්න හොඳට. ඊට පස්සේ මේක ඔන් කරන්න, ඔන් කරලා අපි මේක ගාන වෙලාවට අපි බලන්න ඕන මේකේ මේ ඉස්සරහා මේ කටර් එකේ මේ ඉස්සරහා කොටසින් තමයි අපි මේක ගන්න පටන් ගන්නේ. මේ මෙහෙම අල්ලන්නේ සම්පූර්ණ මේක මේ පැත්තට එන්නේ නැහැ. මේක ඉස්සරහා කොටසින් තමයි මේක ගාගෙන යන්නේ. එතකොට මේක ගාද්දි ඔයාලා බලන්න මේකේ ගිනි රැල්ල විසි වෙන්නේ කොයි පැත්තටද? තමන්ගේ ඇඟ පැත්තටද එහෙම නැත්නම් පිටටද? මෙන්න මේක බලන්න ඕනේ. මොකද අපි ඉස්සරහා ඉන්නවා නම් තව කෙනෙක් ඇස් වලට හානි වෙන්න පුළුවන්. අපි වැඩ කරනකොට වැඩ පරිසරයක මේක යන්නේ. එතකොට කර්මාන්තශාලාවක නම් අපි ඉස්සරහා තව අය වැඩ කරන්න පුළුවන්. නේද? අපි මේ තනි පරිසරයක නෙවෙන්නේ. එතකොට ඉස්සරහා තව කවුරු හරි වැඩ කරන්න පුළුවන්. එයාලට අනුතුරු වෙන්නේ නැති වෙන්න මේක අපි පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. එතකොට මේකේ අනිවාර්යෙන් Google දාගන්න තමන්ගේ හැට මෙන්න මේ විදිහට තමයි මේක චුට්ටක් මේ මේක පාවිච්චි කරලා මේක ඕෆ් කරලා තියද්දි උනත් මේක එහෙම දුවන්න නොදී ඉවරුනහම මේක තියන්න. මේක ගාද්දිත් අපි මේක බලන්න ඕන එක තලයකට මේක ගෑවෙන්න ඕන. සෙට් නෙමෙයි. සෙට් නෙමෙයි මේක එක තනි තලයකට මේක ලස්සනට අතේ මෙහෙම සමාන්තරව මෙහෙම ඉමීන් සැරේ වැඩ කොටස සමාන්තරව මේක ඉමීන් ගෙනියන්න. සහ මේක හරියටම එක තලයකට එන්න මේක අංශ 45 ග්‍රයින්ඩ් කරන්න. right?